ලොකු මාත්‍යා යාළුවනේ අපයි දන්නේ නැහැ කොහොමද චුටි යල්ලගන්න අම්මනේ ග්ලව්ස් දෙක ඕනේ කොටි පැටියා පවුනේ යාළුවර කොටි පැටියා මගේ කොටි පැටියා නේද මගේ සංකොල්ලනේ හින්දා මම මේ අතේ අරන් යනවා අයියෝ මේ සේන් කොල්ලත් ඇවිල්ලා සේන් කොල්ලා කොහොම හරි පන්නන්න ඕනේ ඔවරේ චුටි කෙල්ලට දුකයිද චුටි කෙල්ල කරන්න යන්නේ යාළුවනේ ඉස්කෝලේ යල්ලා ආපු ගමන් මට පාර වැඩන්න උනේ ආපු ගමන් මේ දැන් ගමට ඇවිල්ලා බෙහෙත් විදිනවානේ සේන්ලට විදිනවා පූසොන්ට විදිනවා දැන් අපි එදී හිටා සේන් කොල්ලයි තිමි කළු කෙල්ලයි ආයි චූටි ඉන්නවා කොටි වැටියා ඉන්නවා කිරිකිරි බෝල ඉන්නවා හැමෝම ඉන්නවනේ දැන් මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් තිමි සේනුයි එකට අරන් යන්න බෑ දෙන්න චුට්ටක් වලි හින්ද හරිද දැන් කළුවයි මේ තිමිවයි එකයි යන්න ඕනේ ඒ කට්ටිය පොත් ටික හොයාගන්නත් ඕනේ ඒ කට්ටිය පොත් ටික නම් මේතර තිබ්බා අම්මා හොයලා තියලා කලින්ම ඒ චූටි ගිලාගේ ඒ ටික හොයාගන්න ඕනේ මෙතන තියෙනවා කළුගේ එක ඊට පස්සේ ටිමි ඉන්නවා අය සේන් ඉන්නවා මේනේ නම් ලියලා තියෙන්නේ දැන් ඉතින් කොහොම හරි සේන් කොල්ලාලා ඇතුළට දාගන්න සේන් නේද යාළුවනේ දැන් මෙහෙමයි දැන් මේ දැන් සේන් කොහොම හරි ගේ ඇතුළට දාගන්න ඕනේ එහෙම එකපාරට එන්නේ නැහැ සේන් කොල්ලා යංක සේන් නේද මේ නැත්තම් ටිමිවයි කළුවයි එකයි යන්න ඕනේ සේනුයි ටිමි එක්කන් ගියත් එහෙම රන් වෙනා නෙන්න සේන එන්න සේන 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 කොල්ලා ඉන්න ඇලුනේ මගේ ආපැත්ත ගන්න අප්පච්චි කුස්සිය දරන්න අරක කපටියා දරවන්න මෙහෙන් ඔය ඇතුලෙන් දරවා ගන්න යාළුවනේ සෙට් කරලා ඇතුලට දාලා වහගත්තා දැන් මේ තිමි වරන් යන්න දඟලක් එපා තිමිට සේන්ගේ එක දාගමු කළු කෙල්ලට දඟල තමයි දාන්නේ ටිමි යාළුවනේ මාර වැඩේ උනේ සේන් කොල්ලත් එක්ක කළු කෙල්ල පැනලා දිව්වා හැමතැනම යන් ටිමිට විදන් එන්නව යන් ටිමිගේ උගුර මොනවාරි හිර වෙලා තියෙනවා යන් මන් දන්නවා යාළුවනේ අද නම් මට මේ වැඩේ කරන්න ලේසි වෙන්නේ නැහැ දන්නවනේ ඉතින් අපේ බලකාය යන් මං කෝකටත් කියලා ග්ලව්ස් දෙක උදාගත්තා මේ පේනවනේ අපි දන්නවනේ ඉතින් බලකාය අමාරු කට්ටි ඉන්නේ කියලා අයියයි අන්තිමට කොහොම හරි තුන් දෙනාම එකක් ගාවා මේ තේරාලේ සෙට් කොල්ල අතර තාම නෑ මේයි ෂේනයි නෑ ඔලේ හන්ද එයා ටිමිට විද්දා ලොකු මාත්‍යා යාළුවනේ අපයි දන්නේ නැහැ කොහොමද චුටි යල්ලගන්න මෙයා වැඩ කරන්න යලානේ ඊට විද්දා යාළුවනේ ෂේන් කොල්ල කෑ ගැහුවත් නෑ යාළුවනේ සේන්ගේ වල්ලිත් ඉන්නවා අර අතට කල යාළුවනේ යන් අයියේ වල්ලි මරා ගන්නවා පෙරවලේ අයියේ වල්ලි මරා ගන්නවා යන් අරයන් යන් සේන් යන් මේ සේල්ලාව දාලා අපේ චූටි බලකාය එක්කන් එන්න ඕනේ දැන් යන්න මෙහෙ එන්න බේත් දිදිනා සේන් කොල්ල හොඳට හිටියා දැන් තමයි චුට්ටක් පිරිස වැඩි එතන දැන් බල්ලෝ පිරිස වැඩි දැන් අපේ චූටි කෙල්ලයි කොටි පැටියයි කිරිකිරි බෝලයි ගෙනියන ඉතින් ප්ලෑන් එකක් හදාගන්න වෙනවා ඇයි ඒ දෙන්න දැන් මේ සේනු ටිමි වගේම තමයි ඉතින් මේ කවුද අපේ කිරිකිරි බෝලයි කොටි පැටියයි චුට්ටක් රන් වෙනවා ඒ වැඩත් හරි දැන් චූටිලාට බෙහෙත් දෙන්න තමයි තියෙන්නේ ඉස්සෙල්ලාම කොටි පැටියයි චූටි කෙල්ලව එක්කයි යන් Scottish buddies. Mage Scottish buddies inne me. Mage Scottish buddies. උඩුවට දාමු. දැන් චූටිලා පොත් ටික හොයන්න ඕනේ හලවල. චූටි අය මට බැන්ඩත් එක්ක කලින් දවසේ ගෙනල්ලා දුන්නා මට. මාර ගේස් එක නැතුනොත් එහෙම. හරි ඒක කවුද? ඒක දැඩි ටිකක් තියෙනවා.
දෙලා රවුණා නැතම් ඉවරයි චූටි කොටිපැටිය ඒක දීගේ තියෙන්නේ හරියි මේ තියෙන විදලා දැන් විද ගන්න කිරිකිරි බෝල කාමරේට දාලා වහනවා නෑ ෂේන් කොල්ලට කරා එනවා පැන්නොත් ඉතින් වැඩේ අවුල් වෙනවා ප්ලෑන් එක අවුල් වෙනවා බලමු ෆයින් දෙන්න නැතුව තියා ගන්න ඕනේ අප්පච්චිට කියලා යන්න ඕන නැත්නම් අප්පච්චි දන්නේ නැතුව දොර අරිනවා අප්පච්චි මේ එළිය කාමරේ දොර අරින්න බෑ මේ කිරිකිරි බෝල ඉන්නවා හරි දැන් තුනම තියෙයි මේ දෙන්නේ තමයි එකපාර එකයි යන්න වෙන්නේ ඉස්සල්ලාම පොත් ටික අපි මෙතනින් තියලා යමු ෂේන් කොල්ලන් මහන්සියෙන්ද යෝගට් එක උද්දෙනවා යෝගට් එක දීලා ෂේන් රවට්ට ගන්න ඕනේ අප්පච්චි හතර වන්න එන්නෝ ඈ යෝගට් එක දුන්නා ඕක ඔහෙන් කන්න දැන් යන්න වෙනවා අපිට හලුවලේ අපි යනවා එයා පැත්තෙන් එන්න දොර වහන්න මෙහෙ චූටි අයියේ නැත්නම් ඔබ බයින් ගහලා අරගන්න ඒඩෙත් හරි නැත්නම් ෂේන් කොල්ලලා අප්පච්චි බලාගන්න ෂේන් කොල්ලා දැන් කොටි පැටිය පවුනේ අලුර කොටි පැටිය මගේ කොටි පැටිය නේද මගේ සංකොල්ලානේ හින්දා මම මේ අතේ අරන් ෂේන් බලන්න ඔයාලා දැන් මෙහෙමයි මේ කොටි පැටියයි කිරිකිරි බෝලේ ගෙදර එනවා කියමුකෝ චූටි කෙල්ලලා ඉතින් ආරේ ගෙද්ද සුදුමාමලා තියාගෙන ඉන්නේ එහෙ ඉදි දැන් අපිට රිවුඩ් එක චුට්ට වෙනස් කරන්න වෙනවා දැන් අහරෙන් යන්න අතනින් යන්න තිබ්බේ එතනින් ළඟ හින්දා එතනින් යන්න තිබ්බේ අපිට වටෙන් යන්න වෙනවා මේ පේනවනේ ඉතින් ඔහෙන් ගිහින් චූටි කෙල්ලවත් එක්කගෙන ආයෙ යන්න ඕනේ ගමේම පල්ලි එකයි යාළුවනේ ගමේ ඉන්න හැම බල්ලෝ බූසෝ ඇවිල්ලා දැන් ඉතින් මේ මාර ප්‍රශ්නයක් වෙලා තියෙන බීසලේ දැන් බේත් විදලා කට්ටිය යනවා හරේ අපි යනවා දෙවෙනි වටේ චූටි කෙල්ලවත් එක්කයි යන්නේ කොටි පැටිය සැපේ ඉන්නවා කොටි පැටිය සැපේ කො චූටිව දෙන්න අපිට චූටි කෙල්ලකෝ අපේ අම්මා දැන් ඉතින් දෙන්නම් මේ පෙට්ටියට දාගන්න වෙනවා යාළුවෝ චූටි කෙල්ල ඇතුලේ පුටු සෙටි සපාන්න ගින්න නම්න මං එනවා දැකලා ආනේ චූටි කෙල්ලා සපාන්න කෙනේ ඉන්න සපාන්නක ඉන්න බණ්ඩි ගඩ පුල් කරගෙන යාළුවනේ ෆුට්බෝල් මැච් එක චූටි කෙල්ල අනේ අපේ මේ කෙල්ලගේ බර අයියෝ මේ ෂේන් කොල්ලත් ඇවිල්ලා ෂේන් කොල්ලා කොහොම හරි පන්නන්න ඕනේ ෂේන් කොල්ලා පොඩි වැඩක් දෙනවා යාළුවනේ මොකක් හරි වැඩක් කරන්න ගියොත් එයා වැඩර වෙන්න යනවා මේ අන්න ඒකයි ප්‍රශ්නේ මම බොරුවට මෙහෙම ගලක් වගේ ගත්ත බොරුවට දියුවා දෙවිලා පන්සල ගාවට යනකම් දිව්වා ඉස්සර චූටි කෙල්ල කොහොම හරි මේකේ දාන් ආවා එච්චර බරක් නෑ දැන් තමයි බර මේ චුට්ටක් තත්ත්වේ භයානකයි පල්ලට ගියොත් එහෙම මේ අපෙත් එක්ක හපලා දාන යාළුවෙක් ඉඳලා ඒ හින්දා යන්න හොඳ නෑ චුට්ටක් ගලා ඉමු මෙතන එයා යනකම් ડોක්ටර්ට පොත් තුන දෙමු ඔව් අර චූටි කෙල්ලට දුකයිද චූටි කෙල්ල කරන්න යන්නේ ගෑනෝ චූටි කෙල්ල අපිත් ඒව තමයි කටියට ගානක් නැහැ යාළුවනේ මොන වුණත් යාළුවනේ අපේ කට්ටිය කෑ ගැහුවේ නැහැ චූටි චුට්ටක් මේ දගලුවා ඒ වුණාට එයා ඉස්සර නෑ චූටි බයයිනේ චූටි කෑ කෙනෙක් නේ ඒ කොටි පැටියා මං ඇස් දෙක හොයලා එයා ඉන්නවා ගානක්වත් නැහැ විද්ද කියලා දැනනවත් නැතුව ඇත දැන් කිරිකිරි බෝල තමයි පන්නේ කිරිකිරි බෝල්ට අනිවාර්යෙන් මේ ග්ලව්ස් එකක් දාගෙන එන්න වෙනවා නැත්තම් මගේ අතයි මූණයි හැමතැනම ඉවරයි හරි දැන් කොටි පැටිය විතරයි ඉන්නේ හමු යා කොටි පැටිය නම් මම වඩා ගත්තා බලන්න චූටි කෙල්ල ඉන්න හැටි හදන අර සපාන්න ගින්න චූටි කෙල්ලට බේසද අනපා ෂෝට් කට් දැම්මා එස්ආර්ගේ ෂෝට් කට් දාලා
දැම්මා. අරයත් හැග්ගලා රයන්න ඕනේ. කොටි ඔහොම කොටි පැටිය දැන් ඇවිදින්න ඕනේ වෙලා. කොටි පැටියට ඇවිදින්න ඕනේ වෙලා. කොටි පැටියා ගියා. ගියා නෙවෙයි අතන බුද්ධිද කොහෙද? චූටි කියලා නම් ගෙදරට ගිහින්දම්මා. සුදු මම වැඩියාලා. ෂේන් කොල්ලා ඔයා නම් අම්මෝ අද නම් පට්ට මහන්සි යාළුවනේ අම්මෝ කිරි බෝලේ තමයි අම්මන් කරගන්න බැරි පෙරා ෂේන් කොල්ලයි කල්ලයි පිටිපස්සෙන්මයි අයියෝ මහන්සි අම්මෝ පුදුම කට්ටක් යාළුවනේ පට්ට මහන්සි අම්මෝ චූටි කෙල්ලක් දැකලුවා අම්මෝ දැන් කිරි බෝලේවත් බයිසිකලයවත් එක්කයි යන්නේ චූටියත් එක්ක මං යාව එක්කන් එන්න පට්ට මහන්සි අම්මෝ මතක් වෙන තැනින් පොත් ටික තියාගන්න ඕනේ නැත්නම් බැලුම චූටියේ කො දොර ළඟ නෑනේ අපේ කිරියා අපේ කිරි බෝලේ දොර ළඟ නෑනේ කිරි බෝලේ ඔයා කොහෙද කිරි බෝලේ ඔයා කොහෙද අනිවාර්යෙන් කිරි බෝලේ වැල්ලා ගිහින් මේ උඩින් යන්න පුළුවන් ෂුවර් එකට වැල්ලා ගිහින් එමුණොත් අපේ ප්ලෑන් එක අප්සෙට් කිරි බෝලේ කො අම්මා අයියෝ ධෛර්යවත් හොයන්න බෑ කිරි බෝලේ අතේ අරන් යන්න බෑ එයා චුට්ටක් දගල්නා එයා චුට්ටක් සීන් එකේ ඉන්නේ මේ දවස්වල කොටි පැටියට ඊයේ රෑ ගහලා ඒ උනාට ෂේන් කොල්ලා හිටපු හින්දා බේල්ලා කොටි පැටියා අප්පච්චි මට කිව්වේ පාන්දර හරිද මේ කොටි පැටියයි කිරි බෝලේ රන් වෙලා හරිද ෂේන් කොල්ලා ගිහින් මේ කොටි පැටියව මේ එලවලා කොහෙටද දන්නේ චුටි ඊට පස්සේ මේ කිරි බෝලේ පස්සේ ෂේන් කොල්ලා පල්ලලා යාළුවනේ අප්පච්චි තමයි අද මට කිව්වේ දැන් ඉතින් බයිසිකලේ හා කෑ ගහන්න බෑ ඉතින් ඔයාට බේත් දෙන්න බෑ හැමෝටම කරපු ඒ දේ ඔයාට කරන්න බෑ අම්මනේ ග්ලව්ස් දෙක ඕනේ අනේ ග්ලව්ස් දෙක නම් දාගන්න ඕනේ මේ පේනවනේ කිරි බෝලේ දැම්ම තියා දාගන්නවා ඒ කියන්නේ දන්නවා එයා බෙහෙත් ඉදින්න එක්කන් ගියේ කියලා අර කට්ටිය එක්කන් ගියා දැක්කනේ කොටි පැටි එක්කන් යනවා දැක්කා දැන් ඉතින් ඔහොම හරි මේවත් අල්ල ගන්න ඕනේ නැත්නම් ආයේ බෙහෙත් ඉදින්න දවසක් එන්නේ නැහැ නේ අපිට නැත්නම් සල්ලි වේදන් කළා තෝදී අම්මෝ කිරි බෝලේත් එක්කන් ආවා මේ පේනවනේ ෂේන් වැඩ රවුලක් නැහැ දැන් නා කවුරුත් නැහනේ එහෙනම් රවුලක් නැහැ අම්මෝ ඇති අන්ත ඒ වැඩත් ඉවරයි හැබැයි වැඩ කවුරු හරි හිටියනම් වැඩ ඉවරයි ඉතින් වැඩ රෙතනම ලෙෆ්ට් කොටි පැටියේ S2 වහපු හින්දා හොඳට ගියා කොටි පැටියේ මම S2 ගහුවා ඊට පස්සේ දැකලුවේ නෑ කිරි බෝලේ මෙහෙම මේ ආවා ෂොප් එකට බලන්නකො ඉතින් චූටි පැටි ඉස්සින්නානේ අම්මා චූටි පැටි චූටි පැටියා චූටි පැටියට ගෙදර යන පාරාමතක වෙලාද කොහෙද එයා කට්ටියට තුරු කරන්න බෑ මේක තව අවුරුදු දෙකක් විතර යද්දි තුරු කරලා ගන්න බෑ අපි බයික් එකේ ගෙදර යනවා කොටි පැටියලු මේ කිරි බෝල් නම් එහෙම මෙයයි ෂොප් එකට දැන් ඇවිදින්න ඕනේ වෙලා හිටියේ ගෙදර ගිහින් යෝගට් ටික හැමෝටම දෙන්න ඕනේ අම්මෝ පාට මහන්සි හැබැයි කොහොම හරි වහිට කලින් වැඩේ ඉවර කරගත්තා වැහි පොදක් යනවා අම්මෝ පාට මහන්සි අද ඉතින් ඉස්කෝලේ ඇවිල්ලා බෙහෙත් ඉදලා අද ඉතින් මිනි බ්ලොග් එකක් ගෙන් හිතුනේත් ඒ හින්දා අද බෙහෙත් ඉදින හින්දා ඒකයි හදිසියේ මේ ප්ලෑන් කරගත්ත වැඩ තමයි ඒකත් අම්මෝ මේ පොතම මෙතනින්ම තියන්න ඕනේ මෙතනින් අතනින් නැත්තම් චුරියයි මට බැනුම් තමයි අහන්න වෙන්නේ ෂේන් කොල්ලාට දුන්න හින්දා ටිමීටයි කළුටයි දෙමු ඒ දෙන්න ඉන්න බෑ ඒ දෙන්න නැත්තම් අපිත් එක තරහ වෙන්නේ මේ යන්න කොහොනේ බලන්න යාළුවනේ අපේ රෝසි කෙල්ල ටිමි මේක යෝගට් එක හැල්ලා නේද මේ මෙහෙ නැගිලා කන්න යා ඔය කට්ටිය දුන්නා යා ෂේන් කොල්ලට ගොරවනවා යාළුවනේ
යන් මේ ෂේර් කොල්ලාට සතුටු හිතේ නේද ෂේර්? ඔව් ෂේර් කොල්ලා මගේ ෂේර් කොල්ලා නේද ඔයාලා දුන්නානේ. මොකද මම හැමදාම කන්නේ. එහෙනම් යාළුවනේ මම මෙතන මේඩිය ඇත්තට ගන්නවා. මම යනවා බයි.